අයියා නම් සෑහෙන කාලයක් වෙන්න ඇති මේ ලොරි. මම ඉස්සෙල්ලා වැඩ කරේ යාපනයේ කොනක. අල්ලුණු බැටගි. ඉඳලා දෙක් කරන්න බෑ අයියේ මාරකුණා. දවස් 3-4ක් ලොරියේ. රුපියල් 500යි දෙන්න කියන්නේ කෑමට හැබැයි නෑ උත් පහක් වැඩ කරා. මල්ලි නිින්දයක් නෑ නේද? මට පොඩ්ඩක් නිින්ද යනවා මල්ලි. ඉස්සෙල්ලා හිටපු ගෝලයා නම් කුටියට නැති ගාම උඩි දා ගන්නවා. අපෝ මට නිින්දයක් නෑ අයියේ. මට හොඳට නිින්ද කරලා පොඩ්ඩක්. අපිට දවස් 3-4 එක දිගටම අයියේ. මල්ලි බැඳලාද? ඉන්නේ කොහෙද අයියේ? හැමදාම ලොරි වල නෑ අයියේ. අපි බැන්දත් ඉතින් වටේ ඉන්න උන්ට තමයි ඉතින් chance එක. ඒක දීපු කාලයක් මතක නෑ අයියේ. කොහොමද මල්ලි කෑල්ල? කොහොමද මල්ලි ඔය දෙකට එක සද්ද නැතු ඉන්නේ? ඒව නම් අවුලක් නෑ අයියේ. ඉතින් ඔය යමින් කවුරු හරි අත දැම්මොත් තමයි ඉතින්. මල්ලි බුලත් පිට නම් කනවා අම්බානකනේ. කෙල්ලන් ගහන්න එපා දොරට. උඹට බලාගෙන කොල්ලෝ ලෙඩ හැමතැනම ඈ. ඒ වවුලක් නෑ අයියේ. ඒවෙන් ආරක්ෂා වෙන්න බඩු තියෙනවා මොනලාට. බලන්ට කරු දාපු හැටි ගොනා වගේ. මල්ලිට පුළුවන් ලොරිය එලවන්න? දෙවියන් පුළුවන්. ඩ්‍රයිවර් දෙනවා මට. බඩු ගාලා එන ගමන් එහෙනම් පොඩ්ඩක් තියලවන්න. කැලලක් අපසිරිස් පිරි කැලලක් දැකයි කොහොමද සෙට් එකක් තිබ්බ මල්ලි සෙට් එකක් කැල්ලනේ හදා ගන්න ඕනේ අප්පා. මල්ලි පේන්ට් එකක් ගහලා යනවද? ඈ බා. බලපන් මුක් නැග්ගා විතරයි නිදිනේ. මේක කයිය විතරයි.